ඔය දේශපාලන හෙන්චයි කියලා කියන්නේ. අපි මේ මාලිමාවට කඩේ යන්නේ. අපි ඇවිල්ලා මාලිමාවෙන් කන්නවත් මොකටවත් නෙමෙයි. අපිට රටක් ඕනේ, අපේ දරුවන්ට රටක් ඕනේ. මේ හොරුන්ට කඩේ යන්නේ නැත්තේ අපි. අපිට රටක් ඕනි හින්දා. රටක් ඕනේ නැත්නම් අපිත් කඩේ යනවා. අපිට නෙමෙයි මේ රට වටින්නේ, අපේ දරුවන්ට අනාගතයක් තියෙනවා. අන්න ඒක ඔය බයියෝ දැනගනින්න. තනකොළ කන බයියෝ දැනගනින්න. අපි දුක් විඳලා ජොබ් කරලා මේ එක එක රටවලට ඇවිල්ලා එහෙම ඉන්නේ. මේ අපේ රටවල් දියුණු කරේ නැති හින්දා. ඒ දියුණු කරා නම් මේ රටවල මිනිස්සු අපේ රටවල් වලට එනවා. චුට්ටක් හිතපල්ලා බං. මේ යකාට මේ රට කරගෙන යන්න දීලා උඹලා හිටපල්ලා ගෙවල් වලට වෙලා. ගන්ටාරෙයි මොනවාද රත්තරන් LTT රත්තරන් ටිකයි ඊට පස්සේ පාරවල් වලින් හොරා කාපු එකයි පවුල් නඩත්තු කරපුවයි ඒව කරපු උන්ට එයාගේ පුතාවා කියලා කරන්න පුළුවන්ද ඈ අර චූඩමාණික්කයා තිස්සුවලු තවත් මොනවද බං මේ මොකක්ද දලදා මාලිගාවේ සල්ලි ටිකක් ගත්තලු ඒකෙක් අර පෝස්ට් එකක් දාලා තිබුණේ ඒකින්ද බං මේ හරක්ට කඩේ යන්න නැතුව මේ යකට රට කරගෙන යන්න දීලා හිටපල සද්දේ නැතුව